ජය වේවා කියලා පටන් ගන්නවා. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, මේ මම රැඳී සිටින්නේ අලව්ව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හදපු පාලම උඩ තමයි මේ ඉන්නේ, කොන්ක්‍රීට් පාලම. ඉතින් අපේ මේක තමයි අපේ මාවය. මේ මාවය උඩ මේ පැරණි, ඒ කියන්නේ ඉංග්‍රීසි ලන්දේසි කාලේ හදපු, පෘතුගීසි හදපු මේ පාලම තමයි මේ අලව්ව පාලම. ඒ කියන්නේ කුරුණෑගලත් මේ කොළඹ මාර්ගයේ කුරුණෑගල කොළඹ නුවර මාර්ගයට සම්බන්ධ වෙන අඹේ පුස්සෙන් එහා අලව්වේ තියෙන පාලම තමයි මේ පාලමේ තමයි ඉස්සර මිනිස්සු ගමන් බිමන් ගියේ. ඉතින් ඒක නිසා අපිට මේ පාලම කවදාකවත් ගලවන්න කරන්න එපා. මොකද මේකේ තියෙන්නේ මේ මම ඉන්න පාලමේ තියෙන්නේ ඇත්තටම කොන්ක්‍රීට් කණු. හැබැයි මේ පාලමේ තියෙන්නේ තනිකරම කළු ගලෙන් නිමා කරපු කණු දෙකක් තමයි තියෙන්නේ. මම මේක ඉල්ලන ප්‍රතිසංස්කරණයක් කරලා මේක රටේ මේ පරණ පුරාවිද්‍යාව වගේ තියාගන්න කියලා මේක මම ඉල්ලීමක් කරනවා. ඉතින් මේක ඇත්තටම අලව්ව පාලම අපට මේ පාලම කඩාගෙන ගියත් මේක කඩාගෙන යන්නේ නැහැ. මොකද කණු දෙකයි තියෙන්නේ. මේක ප්‍රතිසංස්කරණයක් කරලා උඩින් කොන්ක්‍රීට් එකක් හරි මේ තියෙන විදිහට මේකට යා කරන්න මේකට උඩින් කොන්ක්‍රීට් එකක් දාන්න පුළුවන්. අඩි 1.5 කොන්ක්‍රීට් එක කම්බිනේට් වෙලා හිටන් දැම්මොත් මං හිතන්නේ මේකෙන් අපි ඉදිරි කාලයේදී අපිට මේ රටේ මේ ජනතාවගේ ගමන් පහසුව මොනම ආකාරයකින් හරි සරදී. අපි කියමු මේ පාලම් දෙකම රැකගමු. ජනාධිපතිතුමාට කියමු මේක උඩින් කොන්ක්‍රීට් එකක් දාලා මේ පාලම ජනතාවට යන්න එන්න එහාට මෙහාට සලසා දෙන්න. මොකද මේ මම ඉන්න එකේ මන්තිරුවක් පොඩි මන්තිරුවක්. ඉතින් මේකේ කානුවක් තියෙන්නේ මේ චන්ද්‍රිකා මැඩම් හදපු මේ පාලම. මේක අරක ඉංග්‍රීසි ලන්දේසි හදපු කාලේ නිසා මම කියනවා මේක ප්‍රතිසංස්කරණයක් කරලා කොන්ක්‍රීට් එකක් දාලා මේක නෙට් එකක් දාලා මේ පාලම සකස් කරන කියන ඉල්ලීම තමයි මේ කරන්නේ. ඉතින් ඔබට මම හිතනවා මේ රටට ලොකු දැක්මක් ගේන්න තමයි අපි මේ channel එකේ කරන්නේ. අවංකවම මේ channel එක කරන්නේ අපේ රටේ සුභ සිද්ධිය වෙනුවෙන් විතරයි. තිරුවන් සරණයි ඔබ සියලු දෙනාට.